සොබා දහමත් මිනිසාත් සහ වන අලියාත් ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් පිරිපුන් දිවයිනකි. අද වන විට මෙරට වනාලි සංඛ්‍යාව 7000කට අධික වන අතර මිනිස් ජනගහනය මිලියන 22කට අධික වේ. උතුරු මැද වයඹ සහ නැගෙනහිර පළාත් වනාලීන්ගේ ප්‍රධාන වාසභූමීන් ලෙස සැලකේ. එහෙත් කාලයත් සමග සියල්ල වෙනස් විය. ශීඝ්‍ර සංවර්ධනය, නව මාර්ග, කර්මාන්ත, කුෂිකර්මාන්තය සහ නාගරික ව්‍යාප්තිය හේතුවෙන් වනාලීන්ගේ ස්වභාවික වාසස්ථාන ක්‍රමයෙන් සීමා වන්නට විය. එහි ප්‍රතිඵලය වූයේ වනාලී මිනිස් ජනාවාස වෙත පැමිණීම වැඩිවීමත් අලි මිනිස් ගැටුම් ඉතිහාසයෙන් නොවූ විරූ ලෙස ඉහළ යාමත්ය. මේ අභියෝගයට තිරසාර විසඳුම් සෙවීමේ ගමනේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. 2007 වර්ෂයේදී සූර්යවව ප්‍රදේශයේ කිලෝමීටර් 4ක් දිග සූර්ය බලශක්තියෙන් ක්‍රියා කරන අලි වැටක් ස්ථාපනය කරමින් එම ප්‍රදේශයේ අලි ගැටලු සැලකිය යුතු ලෙස අවම කිරීමට දායක විය. මීට අමතරව සෙනෝන් ලයිට් භාවිතා කරමින් වනාලි ගම්මාන වෙත පැමිණීම වැළැක්වීම සඳහාද විවිධ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන ලදී. නමුත් ලෝපුරා සාර්ථක ප්‍රතිඵල ලබා දී ඇති තවත් සුවසේසී පරිසර හිතකාමී ක්‍රමවේදයක් ශ්‍රී ලංකාව තුලද අත්හදා බැලීමට කාලය උදා විය. මීමැසි වැට ශ්‍රී ලංකා නාවික හමුදා විජයබා ආයතනයේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ වනාලි නිරන්තරයෙන් භාවිතා කරන ගමන් මාර්ග හඳුනා ගැනීමෙනි. එම මාර්ග ආශ්‍රිතව දාස්පෙතියා මල් වගා කරමින් මීමැස්සන් ආකර්ෂණය කරන ලදී. ඉන් අනතුරුව එම ස්ථානවල මීමැසි පෙට්ටි ස්ථාපනය කර ස්වභාවික මීමැසි වැටක් නිර්මාණය කරන ලදී. මේ වන විට වනාලි ගමන් කරන මාර්ග ආශ්‍රිතව මීමැසි පෙට්ටි 10කට අධික සංඛ්‍යාවක් ස්ථාපනය කර ඇත. ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර ලබාගත් දත්ත සමග වර්තමාන තත්ත්වය සංසන්දනය කිරීමේදී කඳවුර වෙත අලි පැමිණීම සැලකිය යුතු ලෙස අඩු වී ඇති අතර ඔවුන්ගේ සාම්ප්‍රදායික ගමන් මාර්ගයේද ස්වභාවිකවම වෙනස් වී ඇති බව නිරීක්ෂණය වී ඇත. මෙය හුදෙක් වැටක් නොවේ. මෙය සොබහදාම සමග සහජීවනයෙන් ජීවත් වීමට මිනිසාගත් තවත් නිර්මාණශීලී පියවරකි. සොබහදාම ආරක්ෂා කළොත් සොබහදාම අපව ආරක්ෂා කරයි.